ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඔයත් ෆොටෝග්‍රැෆි වලට එහෙමත් නැත්නම් වීඩියෝග්‍රැෆි වලට ආස කරන ඒ ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ද? ඉතින් ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි බිගින කෙනෙක් විදිහට ඔයා මොකද්ද මුලින්ම යූස් කරන්න ගන්න හොඳ කැමරාව සහ ඒකට ලොකු මුදලක් වැය කරන්න වෙයිද කියන එක. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ බිගින කෙනෙක්ට පටන් ගන්න පුළුවන් රුපියල් ලක්ෂයකමාර ඉඳලා ලක්ෂ 3 දක්වා තියෙන හොඳම කැමරාස් 5ක් ගැන. මේ හැම කැමරාවක්ම වගකීමක් සහිතව විශ්වාසවන්තව ගන්න පුළුවන් තැනක් තමයි නුගේගොඩ ඩිමාල්ස් කැමරා ස්ටෝර් එක. අපි බලමු මොනවද මේ කැමරාස් කියලා. අපේ ලිස්ට් එකේ මුලින්ම අද තියෙන්නේ Canon EOS 2000D කැමරා එක. ඉතින් මේ කැමරා එකේ මිල වෙන්නේ රුපියල් 1,35,000ක් විතරයි. මිලිමීටර් 18යි 55 ලෙන්ස් එකත් එක්ක තමයි මේ මුදලට ඔයාලට මේ කැමරාව ලැබෙන්නේ. ඉතින් ෆොටෝග්‍රැෆි මුලින්ම පටන් ගන්න කෙනෙක්ට උනත් රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ කැමරා එකක් තමයි මේක. මේක හරියම ලේසියෙන් යූස් කරන්න පුළුවන් වගේම quality images capture කරගන්නත් ඔයාලට පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේකේ වීඩියෝ සයිඩ් එකත් බේසික් ලෙවල් නිසා ස්මෝල් ඉවෙන්ට්ස් YouTube වීඩියෝස් කරන කෙනෙක්ට උනත් මේ කැමරා එක ඕකේ. ඉතින් ඔයත් අඩු මුදලකට කැමරා එකක් හොයන බිගින කෙනෙක් නම් මේ කැමරා එකත් ඔයාට හොඳ choice එකක්. ඊළඟට අපි බලමු Canon EOS 250D කැමරා එක ගැන. මේකේ මිල රුපියල් 1,85,000ක් වෙනවා. අපි කලින් කතා කරපු 2000D කැමරා එකට වඩා මේකේ තියෙන එක වාසියක් තමයි මේකේ ස්ක්‍රීන් එක රොටේට් කරගන්න පුළුවන් වෙන එක. ඉතින් ඔයා YouTube කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් 4K වීඩියෝ පහසුකම වගේම එක්ස්ටර්නල් මයික් එකක් ෆිට කරගන්නත් මේ කැමරාවේ පහසුකම් තියෙනවා. ඉතින් ඔයා ෆොටෝග්‍රැෆි ප්ලස් YouTube වීඩියෝස් කියන දෙකම කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් මේ කැමරා එක හොඳ බැලන්ස් කැමරා එකක්. දැන් අපි කතා කරන්න යන්නේ මේ වෙනකොට ලෝකේ ජනප්‍රියම කැමරාවක් වෙන Sony ZV-E10 කැමරා එක ගැන. මේකේ මිල රුපියල් 2,20,000ක් වෙනවා. ඉතින් ඔයා වැඩිපුරම ફોකස් කරන්නේ වීඩියෝග්‍රැෆි නම් මේ කැමරා එක තමයි ඔයාට ගැලපෙනම කැමරා එක. මිරර්ලස් කැමරා එකක් වෙන මේකේ ඔටෝ ෆෝකස් සිස්ටම් එකක් තියෙනවා. ඉතින් සිනමැටික් වීඩියෝස් කරන කෙනෙක්ට උනත් මේක highly recommend කරන්න පුළුවන් කැමරා එකක්. ඒ විතරක් නෙමෙයි ෆොටෝග්‍රැෆි කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට උනත් මේකේ quality images ගන්නත් පුළුවන්. වෘත්තීය මට්ටමින් ෆොටෝග්‍රැෆි සහ වීඩියෝග්‍රැෆි කියන දෙකම එකම කැමරාවකින් බැලන්ස් කරගන්න පුළුවන් කැමරා එකක්ද ඔයා හොයන්නේ. එහෙනම් ඔයාට highly recommend කරන්න පුළුවන් කැමරා එකක් තමයි Sony Alpha 6400 කියලා කියන්නේ. මේ කැමරා එකේ මිල රුපියල් 2,65,000ක් වෙනවා. මේ කැමරා එකට හොඳ පවර්ෆුල් බොඩි එකක් වගේම ෆාස්ට් ඔටෝ ෆෝකස් සිස්ටම් එකක් තියෙනවා. ඉතින් වෙඩින් ෆොටෝග්‍රැෆි, ඉවෙන්ට්ස්, අවුට්ඩෝර් ෂූට්ස් වගේ මේ ඕනම දෙයක් කරන කෙනෙක්ට යූසර් ෆ්‍රෙන්ඩ්ලි කැමරා එකක් තමයි මේක. අපේ ලිස්ට් එකේ තියෙන අවසාන කැමරා එක තමයි Nikon D7500 කැමරා එක. ඉතින් මේකේ මිල රුපියල් 2,90,000ක් වෙනවා. අද අපි කතා කරපු කැමරා වලට වඩා මේ කැමරා එකේ තියෙන විශේෂත්වය තමයි මිලිමීටර් 18යි 140 ලෙන්ස් එකක් ඔයාලට මේ කැමරා එකත් එක්ක හම්බ වෙන එක. ඒ කියන්නේ ඈත තියෙන සබ්ජෙක්ට් එකක් වුණත් ඔයාලට zoom කරලා කැප්චර් කරගන්න පුළුවන්. ඉතින් wild type ස්පෝර්ට් ෆොටෝග්‍රැෆි පටන් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට මේක තමයි අඩු මුදලකට ගන්න තියෙන හොඳම කැමරා එක. ඉතින් ඔයාගේ බජට් එකට ගැලපෙන හොඳම කැමරාව දැන් ඔයාට තෝරගන්න පුළුවන් නැති කියලා මං හිතනවා. අද අපි කතා කරපු කැමරාස් පහත් එක්කම ඒ කිව්ව ලෙන්සස් ඔයාලට හම්බ වෙනවා. ඉතින් අඩු මුදලකට කැමරාවක් හොයන බිගින කෙනෙක්ට විශ්වාසයෙන් ගමන පටන් ගන්න නුගේගොඩ ඩිමාල්ස් කැමරා අපේ ස්ටෝර් එකට අදම එන්න. ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් www.dimalscamera.com වෙබ් අඩවියට පිවිසීම මගින් වගේම පහත දිස්වන දුරකථන අංක හරහා සම්බන්ධ වීම මගින්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.